අද මම කඩවත පැත්තට ගිය ගමන් ගණේමුල්ලේ තියෙන මියුසස් පබ්ලිෂර්ස්ලාගේ ෂොප් එකට ගියා. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ අප්‍රේල් 11 වෙනිදා වෙනකන් ඒගොල්ලෝ බාගෙන් සේල් එකක් දාලා තියෙනවා. ඉතින් ඇත්තටම මට නම් හුඟක් පොත් එතනින් ගන්න බැරි වුණා. මොකද හෙට තමයි අන්තිම දවස්. ඉතින් ගොඩක් පොත් තේරිලායි තිබුණේ. ඉතින් මුලදි ගිය අය නම් ගොඩාක් පොත් ලොකු ඩිස්කවුන්ට්ස් වලට අරගෙන තිබුණා. ඉතින් මම ගත්ත පොත් ටික ඔයාලට පෙන්නන්නම්. මම එතනින් පොත් 4ක් තමයි ගත්තේ. දෙකක් මම ෂොප් එකේ ඇතුලෙන් ගත්තා, දෙකක් සේල් එකෙන් ගත්තා. ඉතින් පළවෙනි පොත තමයි මෙන්න මේ සෞම්‍ය සඳරුවන් ලියනගේ ඕතගේ ලෝටස් කියන පොත. ඉතින් මේ පොතත් එක්ක එයාලා මට ඒ පොතේ බුක්මාර්ක් එකක් දුන්නා. ඊට පස්සේ මම අර ගත්තා ඒගොල්ලන්ගෙම husband secret එහෙම නැත්නම් සැඟුණු ජීවිත කියන ට්‍රාන්ස්ලේෂන් එක. ඉතින් මේක ට්‍රාන්ස්ලේට් කරලා තියෙන්නේ සවින්දි ආරියතිලක ඕත. ඉතින් මේක එක්කත් මට ලස්සන බුක්මාර්ක් එකක් හම්බ වුණා. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් මම බාගෙන් සේල් එකකින් අරගත්ත පොත් දෙක. ඉතින් එක පොතක් තමයි මේ ඔහුගේ මතක හද රැඳේ කියන පොත. ඉතින් ඒක ට්‍රාන්ස්ලේට් කරලා තියෙන නිලේකා ධනංජනී ගුණවර්ධන ඕත. ඉතින් මට මේක 130ක ඩිස්කවුන්ට් එකක් එක තමයි හම්බුනේ. මේ පොතේ එහෙම කියන්න තරම් ලොකු ඩැමේජ් එකක් නැහැ. මම මේ පෙන්නන තැන පිටු 3-4ක මෙන්න මේ විදිහට අගිස්ස ඉල්ලලා තියෙනවා. ඒ ඇරෙන කිසිම ඩැමේජ් එකක් මේ පොතට වෙලා නැහැ. ඊට පස්සේ මම ගොඩාක් රිවිව් යනවා දැක්කා මෙන්න මේ දෙවෙනි ගැහණිය කියන පොත ගැන. ඉතින් මේක මංජුල සේනාරත්න සර්ගේ පොතක්. ඉතින් ඒකත් මට 130ක ඩිස්කවුන්ට් එකක් එක තමයි හම්බුනේ. ඒකේ තිබ්බ එකම ඩැමේජ් එක මේ වටේට චුට්ටක් පොඩි පොඩි පැල්ලම් වගේක් තිබුණා. ඒක විතරයි තිබ්බ එකම අවුල. ඒරෙන වෙන කිසිම ප්‍රශ්නයක් මේවා තිබුණේ නැහැ. ඉතින් ඇත්තටම මියුසස් පබ්ලිෂර්ස්ලාගේ පොත් මගේ ගාව හුඟක් අඩුවෙන් තියෙන්නේ. සේපාලිකා පොත් දෙක විතරයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මට ලොකු උවමනාවක් තිබුණා ඒගොල්ලන්ගේ පොත් මගේ කලෙක්ෂන් එකට දාගන්න. ඉතින් මේ මාසේ ඉඳලා මම try කරන්නේ කොහොම හරි ඒගොල්ලන්ගේ පොත් ටික එකින් එක හරි මගේ කලෙක්ෂන් එකට ඇඩ් කරගන්න. ඉතින් ඉක්මනට කියවලා මේ පොත්වල රිවිව් එකක් අරගෙන එන්නම්. මේ පොත් කියවපුවා ඉන්නවා නම් මේවා ගැන කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්.